ඒ ගයිස් ඉතින් ඊයේ මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන මට ඒකට සම. ඉතින් මම අද Shippuden එක 200 ගාදා ඉඳන් අනිත් එපිසෝඩ් ටික ගේනවා. මේ එපිසෝඩ් එකේ ඉඳන් මම දිගටම නවුට එපිසෝඩ් ගේනවා. එහෙනම් අපි ආයෙ වැදගත් අයතු යමු වීඩියෝ එකට. Emocional, mas não vou com contação. Eu vou viver a minha vida da ação. E na fonte dos tu casa. Cidade é tão ඉතින් අද කතාව පටන් ගන්න අපිට පෙන්වන්නේ අපේ කපුටෝ ඔච්චිමනුගේ බලය ලැබිලා කියලා. ඔච්චිමනු කපුටෝගේ සීල් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඒ සීන් එක කට් කරලා නවුටෝ වෙනවා. නවුටෝ එයාගේ අලුත් සුපර් මෝඩ් එකට පුරුදු වෙන්නාට වයසක ගේම් වගේ ඉගෙන ගන්නවා. ඒක පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අර මේ පැත්තෙන් ඉන්නේ දාගෙම්බෙක් කියන මේ ගෙම්බ දෙන්නේ කියා දෙනවා නවුටෝට මේක මෙහෙම මේක ඉතින් මේක එනවා කියන්නේ මේක මිනිටෝගේ සීල් එක තියෙන්නේ නයිට් ටේල් ෆොක්ස්ගේ චක්‍රත් ඔයාගේ චක්‍රත් අතර ස්වභාවික චක්‍ර මුදා හැරීමකුත් එක්කයි කියලා. ඊට පස්සේ නවුටෝට මේ මගුලක් තේරෙන්නේ නැති නිසා නවුටෝ ඒක නිකන් අහන් ඉන්නවා වගේ රඟපාලා ඊට පස්සේ කියා දෙනවා නේසියෙන්ම තේරෙන්නේ නැතිනම් ඔයාගේ සම්පූර්ණ ඇඟේ තියෙන චක්‍ර එළියට අරගෙන ඒකෙන් මොකක්ද එයාගේ නයිට් ටේල් ෆොක්ස්ගේ ස්වභාවික චක්‍ර ගන්න කියලා. එද්දී තමයි එනේ ඒත් ඔයාට එයාගේ මතකය අමතක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට තමයි නවුටෝ සුපර් මෝඩ් කියලා ගත්තේ. නෙවෙයි ලෑ නිකන් අපේ ඔයාගේ චක්‍ර ඉස්සරහේ ලෑල්ලක් තියුවා වගේ තමයි. එතකොට නයිට් ටේල් ෆොක්ස්ට ඔයාව හඳුර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමයි ෆුල් නයිට් ටේල් ෆොක්ස් මෝඩ් එක ඕන් වෙන්නේ. ඕක තමයි නයිට් ටේල් ෆොක්ස්ට ඔයාව පාලනය කරන්න බැරි වෙලා ඔයා තමයි ඊට පස්සේ නයිට් ටේල් ෆොක්ස්ව එහෙම නැත්නම් කුරුමව පාලනය කරන්න ඕන. කුරුම කියන්නේ ඉතින් ලොකු චක්‍ර ප්‍රමාණයක් ඇති සත්ත්වයන් නිසා ඔයාගේ ස්වභාවික චක්‍ර පිළිම මේකට ධම්මත් වැඩි හැටියට ඔයා ගෙම්බෙක් කරනවා. ඒක නිසා ඔයා හිමින් සැරේ ඒ ස්වභාවික චක්‍ර එළියට දාන්න ඕන. ඔයාගේ ටේල් ඩීල් ෆිෂ් මෝඩ් කියන්නේ කිහිපයක් තියෙන එකේ වැඩිම මෝඩ් එක තමයි අපි ඉගෙන ගන්න. හරි ඉතින් මෙන්න මෙතනින් මම මේ කතාව අවසන් කරනවා. අද කෙටි ඒකට මට සමා වෙන්න. මම ඊයේ අප්ලෝඩ් එක කරන නිසා මේක එපිසෝඩ් එක පාර්ට් 2 ට ගේනවා. මොකද අපි පොණ එක මෙන්න ෆුල් වෙලා. සයෝනාරා.